ආයිබෝන් වාසනාවන්ත දිනයක් වෙන එක ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට බෙහෙත් ආදර කරන වල සිළුම දනාට 2026 ක්‍රිකට් වසන්තය උදා වීමට තවත් දින 33ක් තිබෙනවා. ඉතින් අපි ක්‍රිකට් වසන්තය කියලා හඳුන්වන්නේ 2026 T20 ලෝක කුසලානයයි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෲප් B යටතේ තමයි තරඟ වදින්නේ මෙවර තරඟාවලියට. රටවල් 20ක් මෙවර තරඟාවලියට ඇතුළත් වී තිබෙනවා. අයර්ලන්තය, ඔමානය, ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ රටවල් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝග රටවල් වන්නේ. ඉතින් මේ රටවල් හතර අතරින් අනිවාර්යයෙන්ම අපි තරඟ 3ක් ජයගත යුතුම වෙනවා සුපිරි අටවටේට යෑමට. සුපිරි අටවටේදී එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්තාන යන කණ්ඩායම් තුනයි අපට හමුවන්නේ. ඉතින් මම කණ්ඩායම් තුන ප්‍රබල කණ්ඩායම් තුනක් වශයෙන් තමයි හැඳින්වීමට පුළුවන් වන්නේ. ඉතින් අපි බලමු අනිවාර්යයෙන්ම අපේ කොල්ලෝ සුපිරි අටවටේට එීමට සුදුසුකම් ලබා ගනීද කියලා. ඒ වගේම ඉතින් අපට අසතුටුදායක ආරංචියක් ලැබෙනවා ක්‍රිකට් ආරංචියක්. ඉතින් සනත් ජයසූරිය මහතා 2026 T20 ලෝක කුසලානෙන් පසු පුහුණුකාරීත්වයෙන් ඉවත් වන බවට ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් ඔහු වැඩි දුරටත් මෙන්න මෙයා කට පවසලා තියෙනවා. මම මේ ළමයින්ට කියන්නේ මම කිසිම දෙයක් කරන්නේ ගෙදර ගෙනියන්න නෙවෙයි. මම ක්‍රිකට් තිබුණු තැනින් ගේන්න පුළුවන් උපරිම තැනට මේ අවුරුදු එකමාර ඇතුළත ගෙනාවා. අපි කවදා හරි මේවා දාලා ගියපු දවසක පාරේ බහැලා යද්දී මේ රටේ මිනිස්සුන්ට මුණ දෙන්න ඕන. ඒ නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ රටේ හොඳ ක්‍රිකට් එකක් ගොඩනගන්න. ඉතින් එන්නේ ආකාරයට තමයි සනත් ජයසූරිය මහතා ප්‍රකාශ කළ තිබෙන්නේ. ඉතින් ඔහු T20 ලෝක කුසලානෙන් පසුව පුහුණුකාරීත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බවට තමයි දැනට ඉඟි පළ කරලා තිබෙන්නේ. ඉතින් සනත් ජයසූරියගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ 2026 T20 ලෝක කුසලානය සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා යන්න ඔයාලට සෝදායකම දවසක් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු.